Hello everyone, welcome back to the channel. So today we are going to learn about present continuous tense. So this is the grammar lesson 3. ඉතින් channel එකට ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි අද අපි මේ ඉගෙන ගන්න යන්නේ grammar lesson 3 මොකක්ද කියලා. ඉතින් මේ අද පාඩම present continuous tense ගැනයි. ඉතින් present continuous tense ඇයි අපි භාවිතා කරන්නේ? මෙන්න මේ නිසා. present continuous අපි භාවිතා කරන්නේ අපි මේ දැන් කරමින් ඉන්න දේවල් අපි හෝ පුද්ගලයෙක් වෙන කිසියම් කෙනෙක් දැන් කරමින් ඉන්න දේවල් ප්‍රකාශ කරන්න තමයි මෙන්න මේ present continuous අපි යොදාගන්නේ. right. මොන පුද්ගලයෙක් ඉන්නවා මෙතන ලියුමක් ලියමින් ඉන්නවා. ඔහු ලියුමක් ලියමින් සිටි. මේ දැන් අපි කොහොමද ඒක කියන්නේ? මෙන්න මෙහෙමයි. He is writing a letter. එතකොට ඔහු ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි. මේ දැන් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ. right. එතකොට අපි ඒක කියන්නේ කොහොමද? They are playing cricket. අන්න ඒ වගේ මේ දැන් කරමින් ඉන්න දේවල් ප්‍රකාශ කරන්න තමයි අපි present continuous භාවිතා කරන්නේ. right. අපි දැන් බලමු කොහොමද present continuous එකෙන් සරලව සංකීර්ණව වාක්‍ය නිර්මාණය කරගන්නේ කියලා. right. දැන් ඔයාලට බෝඩ් එකේ පේනවා ඇති. මෙතන තියෙනවා pronouns, ඒ වගේම මේ පැත්ත මෙතන තියෙනවා be verbs. right. එතකොට මේ pronouns සමග be verbs යෙදෙන විදියක් තියෙනවා. ඒ වගේම මෙන්න අපි මෙතට එකතු කරලා තියෙනවා මේ sentence එක නිර්මාණය කරනකොට verb එකක්, ඒ වගේම මේ පැත්තේ object එක තියෙනවා. අපි තව සරලව මෙන්න මෙහෙම ඉගෙන ගමු. right. I, we, you, they, he, she, it. right. මෙන්න මේ pronouns සමග කොහොමද be verb එක connect වෙන්නේ? මෙන්න මෙහෙමයි. I සමග අපි යොදා ගන්න ඕනේ present continuous එක ගැන කියද්දි am කියන be verb එක ගන්න ඕනේ උදව්වට. එතකොට I සමග යෙදෙන්නේ am. I am. ඊළඟට we, you, they සමග අපි යොදාගන්නේ are කියන be verb එක. එතකොට we are, you are, they are. ඊළඟට he, she, it කියන singular pronouns එක අපි යොදාගන්නේ is කියන be verb එක. ඒක හොඳට ඉස්සෙල්ලාම ඔළුවේ තියෙන්න ඕනේ. am, is, are කොහොමද pronouns එක ගලපගන්නේ කියන දේ ඉස්සෙල්ලාම ඔළුවේ තියෙන්න ඕනේ. present continuous එකේදී වාක්‍යයක් නිර්මාණය කරනකොට. ඒතකොට මුල්ම දේ මොකද්ද? ඔයාලා මෙන්න මේ ටික පාඩම් කරන්න ඕනේ. That's the number 1. right. ඊළඟට තමයි present continuous එකේදී වාක්‍ය නිර්මාණය කරනකොට අපි verb එකට ing එකතු කරන්නම ඕනි. verb එකට මොකද්ද කරන්න ඕනේ? ing එකතු කරන්න ඕනේ. right. මේක ලේසියෙන් මතක තියාගන්න පොඩි trick එකක් මම හිතනවා මෙන්න මේක හරියි කියලා. present continuous එකේනේ. එතකොට present එකට අදාළ be verbs තුන තමයි මෙන්න මේ am, is, are. present නම් am, is, are. continuous form එකේ නම් අපි verb එකට ing එකතු කරන්න ඕනේ කියලා ඒ මතකේ තියාගන්න. මොකද මම මෙහෙම මතකේ තියාගන්න කියන්නේ අපිට තව කාල දෙකක් ඉගෙන ගන්න තියෙනවා. කියන්නේ past and future. past and future අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒතර past එකට අදාළ continuous tense තියෙනවා. future එකට අදාළ continuous tense තියෙනවා. ඒතර මේක පැටලෙන්නේ නැහැ. present නම් am, is, are. continuous නම් verb with ing කියන එක ඔළුවේ තියාගත්තා නම් එතකොට අපි වාක්‍යයක් නිර්මාණය කරනකොට මුලදීම කරන්නේ pronoun එකට එහෙම නැත්නම් subject එකට අදාළව යොදා ගන්න ඕනේ be verb එක දෙවනුව. ඊට පස්ව අපි යොදා ගන්නා verb එකට ing එකතු කරන්න ඕනේ. ඊට පස්ව තමයි අපි මෙන්න මේ object එක කියන්නේ කර්මය ක්‍රියාවට ලක්වන දේ object එක අපි යොදාගන්නේ. ඒ වගේම තමයි සියලුම singular subjects එක අපි යොදාගන්නේ is. ඒ වගේම තමයි සියලුම plural subjects එක අපි යොදාගන්නේ are. right. අපි ඊළඟට බලමු sentences කීපයක් සරලව present continuous tense වලින්. okay. දැන් අපි බලමු present continuous tense එකෙන් වාක්‍ය කීපයක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. right. okay. Our first sentence is I am writing a letter now. I am writing a letter now. මම දැන් ලියුමක් ලියමින් සිටි. මම කියවන present continuous එකෙන් සිදු කෙරෙන්නේ අපි මේ දැන් කරමින් ඉන්න දේවල් ප්‍රකාශ කරනවා කියලා. ඉතින් පළවෙනි වාක්‍යයෙන් කියන්නේ මම දැන් ලියුමක් ලියමින් සිටි. I am writing a letter now. right. next one. We are going to the school. We are going to the school. අපි පාසලට යමින් සිටි. මේ දැන් යන්නේ. එතකොට අපි පිරිසක් යනවා නම් කියන්න පුළුවන් කෙනෙක්ට we are going to school now. We are going to school now.
learning English now. You are learning English now. ඔබ ඔයා ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටි. දැන් ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටි. Right. Next one. They are playing football in the field. They are playing football in the field. ඔවුන් පිට්ටනියේ පාපන්දු සෙල්ලම් කරමින් සිටි. Right. මෙන්න මේ බලන්න I සමග අපි මෙතන යොදාගත්තේ am. ඒ වගේම මෙතන verb එකට අපි එකතු කරලා තියෙනවා ing. එතකොට ඔයාලට පොඩි වෙනසක් මෙතන තේරෙනවා ඇති. අපි write කියලා ලියන්නේ W R I T. ඊනේ. නමුත් මෙතන E නැහැ. ing තියෙනවා. Right? ඒකට හේතුව මම මේ කොටසෙන් පස්සේ කියලා දෙන්නම්. ඇයි අපි මෙතන E දාලා නැත්තේ කියලා. Right? ඒකට V සමග අපි යොදාගෙන තියෙන්නේ are. ඒ වගේම මෙතන verb එකට ing එකතු කරලා තියෙනවා. ඒ වගේම U සමගත් අපි යොදාගන්නේ are. මෙතනත් verb එකට ing එකතු කරලා තියෙනවා. Right? Next one, they සමග අපි යොදාගෙන තියෙන්නේ are. මෙතන verb එකට ing යොදාගෙන තියෙනවා. Okay. Next one, she is cooking dinner for us. She is cooking dinner for us. ඇය අපි වෙනුවෙන් රාත්‍රී ආහාරය පිසමින් සිටි. අපි වෙනුවෙන් රාත්‍රී ආහාරය සූදානම් කරමින් සිටි. Right. Next one, he is teaching science at the moment. He is teaching science at the moment. At the moment කියන්නේ මේ මොහොතේ. මේ මොහොතේ ඔහු විද්‍යාව උගන්වමින් සිටි. That is the Sinhala meaning. Okay, next one. It is raining heavily outside. It is raining heavily outside. කියන්නේ එළිය හයියෙන් වහිනවා කියන එකයි ඒකෙන් කියවෙන්නේ. Right. එතනදිත් බලන්න she, he, it කියන singular pronouns එක අපි යොදාගත්ත be verb එක තමයි is. ඒ වගේම තමයි මේ දෙදලා තියෙන සියලුම verbs වලට අපි ing එකතු කරලා තියෙනවා. Right. Okay, next one, the birds. The birds කිව්වම that is a plural subject. ඒක මේක plural subject එකක්. ඒතකොට the birds are flying in the sky. කුරුළු ආසේ පියාඹමින් සිටි. එතකොට මේ බහුවචන කර්තෘ සමගත් අපි යොදාගෙන තියෙන්නේ are. ඒ වගේම verb එකට ing අපි එකතු කරලා තියෙනවා. Next one, වාසනා. එතකොට මේතන වාසනා කියන්නේ එක්කෙනෙක්. ඒ කියන්නේ singular subject එකක්. singular subject එකත් එක්ක අපි යොදාගන්නේ is. Vasana is cleaning the classroom. Vasana is cleaning the classroom. Vasana පන්තිය පිරිසිදු කරමින් සිටි. එන මේ ආකාරයෙන් තමයි present continuous එකේ pronouns සමග කියන්නේ singular plural subjects එක present continuous එකේ වාක්‍යයන් නිර්මාණය කරගන්නේ. ඒක මෙතන මතක තියාගන්න ඕනේ කොහොමද pronouns සමග වගේම subject සමග මේ be verb එකතු වෙන්නේ. අනිත් විශේෂම කරුණ තමයි අපි අනිවාර්යෙන් මේ verb එකට ing එකතු කරන්න ඕනේ. Right. අපි ඊළඟට බලමු චූටි නීති කීපයක් තියෙනවා මෙන්න මේ verb එකට ing එකතු කරන. අපි බලමු මේ මොනවාද කියලා. Right. අපි දැන් බලමු present continuous tense එකෙන් වාක්‍ය නිර්මාණය කිරීමේදී verb එකට යොදා ගන්න ing අපිට නීති කීපයක් යටතේ තමයි යොදා ගන්න වෙන්නේ. අපි දැන් බලමු මොනවාද මේ නීති කීපය කියලා. Alright. පළවෙනි එක තමයි verbs ending e. කියන්නේ verb එක end වෙනවා නම් letter e එකෙන් e අකුරෙන් ක්‍රියාපදයේ අවසන් වෙනවා නම් අපි එතකොට කරන්නේ drop e. ඒ කියන්නේ e අකුර අපි drop කරනවා. e අකුර ඉවත් කරලා තමයි ing යොදාගන්නේ. Right. මෙතන බලන්නකෝ writing කියන එක අපි write කියන එක අපි ලියන්නේ W R I T E නේ. එතකොට මෙතන e letter එක අයින් කරලා තමයි අපි ing එකතු කරලා writing කියන එක ලියන්නේ. Next one, using කියන්නේ use කියන එක. use කියන එකේදී use e අකුරෙන් අවසන් වෙන්නේ. එතකොට e අකුර අයින් කරලා තමයි මෙතනදී අපි ing එකතු කරලා තියෙන්නේ. That's the first rule. ඒක තමයි පළමුවෙනි නීතිය. දෙවෙනි නීතිය තමයි verbs ending CVC letters. ඒ කියන්නේ verb එකක් අග අකුරේ සිට මුලට මෙන්න මෙහෙම තියෙනවා නම් consonant vowel consonant තියෙනවා නම් අග අකුරේ සිට මුලට අපි එතකොට කරන්නේ double last letter. කියන්නේ අවසාන අකුර double කරලායි අපි ලියන්නේ. මෙන්න මෙහෙමයි ඒක. මෙතන sitting මෙතනදී sit කියන එක. මෙන්න මේ sit කියන එකේදී බලන්න ඔයාලා T කියන්නේ consonant, I කියන්නේ vowel, S කියන්නේ consonant. එතකොට C B C
එතකොට මේ CVC letters තියෙන නිසා අපි කරන්නේ මේ අවසාන අකුර ඩබල් කරනවා. එතකොට ඩබල් කරාම මෙතනට යෙදෙන්නේ double T. එතකොට sitting වෙනවා. right, next one clap. clap කියන එකේදී මෙතනදී අගසිට අපි මුලටයි CVC letters තියෙනවාද බලන්න. එතකොට P කියන්නේ consonant, A කියන්නේ vowel, L කියන්නේ නැවතත් consonant. ඒ කියන්නේ CVC letters මේ තියෙන්නේ. එතකොට අවසාන අකුර මෙතන යෙදෙන්නේ P. එතකොට මේ P අකුර අපි කරන්නේ double කරනවා. double කරලා තමයි ing එකතු කරන්නේ. එතකොට clapping. That is the second rule. Okay. Next rule is ඊළඟ rule එක තමයි verbs ending ie. verb එකක් අවසන් වෙනවා නම් ie කියන අකුරු දෙකෙන් කියන අකුරු දෙකෙන් අවසන් වෙනවා නම් අපි කරන්නේ drop ie at one. ie අකුරු දෙක drop කරනවා, ඉවත් කරනවා. ඒ වෙනුවට අපි y අකුර යොදලා තමයි ing එකතු කරන්නේ. මෙතන බලන්න මෙතනදී tie. tie කියන එකේදී අවසාන අකුරු දෙක යෙදලා තියෙනවා ie කියලා. එතකොට අපි ing එකතු කරද්දී ie drop කරලා ie ඉවත් කරලා ඒ වෙනුවට අපි මේ y එකතු කරලා තමයි ing යොදන්නේ. එතකොට tie වෙනවා. next one lie. lie කියන එකේදී ඔයාලට පේනවා ie අකුරු දෙක තමයි අවසාන අකුරු දෙක. ඒ අවසාන අකුරු දෙක අපි ඉවත් කරලා ie අකුරු දෙක ඉවත් කරලා ඒ වෙනුවට y දාලා line කියලා ing හදනවා. මෙන්න මේ rules තුනට අමතරව සියලුම verbs අපි most verbs අපි ing එකතු කරලා තමයි මෙතනදී present continuous එකට යොදාගන්නේ. right. ඔයාලා මේ ඉගෙන ගත්තේ positive form එකකින් කොහොමද වාක්‍ය present continuous එකෙන් ලියන්නේ කියලා. right. අපි දැන් බලමු negative form සහ question form එකෙන් කොහොමද මෙන්න මේ present continuous හරියට යොදාගෙන වාක්‍ය නිර්මාණය කරන්නේ කියලා.